අපි බලාපොරොත්තු නොවන ආකාරය අපිට අපේ හෘද සාක්ෂිය දරා ගන්න බැරි ආකාරය ඊටම නපුරු ප්‍රවේශයන් අපි දකින්න. මොකද මම කියන්නේ ගරු සභාපති අපි පක්ෂයක් ලෙස මේ ස්වභාවික අනුතුරු වලදී අපි ඕල් හાર્ටඩ් වැඩ කළා තියෙනවා. 2004 අපේ සහෝදරියක් මැරුණා වැඩ කරන්න ගිහිල්ලා මේවයි. අපි මිනි ඇදලා තිබෙනවා ගරු සභාපතිතුමනි මමත් එක්ක 2004 අපේ සහෝදරු හම්බන්තොට. මිනි 10 ගණන් ඇදලා තියෙනවා. ඒ නිසා අපි සත්ත පහක් හොරකම් කරන්නේ නැතුව වැඩ කරන්න දන්නවා. අපි කරලා තියෙන ජීවිතෙන් ඔප්පු කරලා තිබෙනවා. අපි ලෙඩ හදන් තිබෙනවා වැඩ කරලා. ඒ නිසා අදත් මාතරින් ගාල්ලෙන් හරි මෙහෙන් ගිහලා 800 1000 2000 කැප වෙන නම් දා ගන්න නෙමෙයි නම් නැති මිනිස්සු ඒගොල්ලෝ නමක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ පක්ෂ කර්තාව අතර නෙමෙයි සත්තු බේර ගන්න ස්වේච්ඡා සංවිධානය වැඩ කරනවා. දැන් අපි රටක් වශයෙන් අපිට දේශපාලන කරන්න මේ මව්බිම තියෙන්න එපා ජනතාව ඉන්නේ. අපි ඉතාමත්ම කනගාටු වෙනවා. විශේෂයෙන්ම නුවර සිද්ධිය දැක්කම මට හිතුණා මොකක්ද මේ හෘද සාක්ෂියේ චුට්ටක්වත් ඉතුරුලා නැද්ද? ගරු සභාපතිතුමනි මම අවසන් කරනවා. අද වෙලා තියෙන්නේ මේකයි. අපි ආණ්ඩුව ගත්තේ මීට වඩා දරුණු ආර්ථික දේශපාලන සමාජ අර්බුදයක් නෑ. ගත්ත මොහොතේ සිටම ප්‍රාර්ථනා කරා මේක වැටේ අද වැටේ හෙට වැටේ. ඒසා කිව්වා මාස 3න් ජනාධිපති කෙනෙක් එනවා. මාස 6න් ජනාධිපති කෙනෙක් එනවා. අද වැටෙනවා හෙට වැටෙනවා. ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමාත් අගමැතිනියත් අපේ පක්ෂයත් ආණ්ඩුවත් අපි එකම එක වැරදි දේශපාලන ආර්ථික තීන්දුවක් ගත නැති නිසා තමයි අදට ආර්ථික දේශපාලන සමාජ ජීවිතේ ඉස්සාවලා තිබෙන්නේ. එක වැරදි තීන්දුවක් අපි ගත්තේ නෑ අපේ ඉන්ටර්නල්. හැබැයි බාහිර ප්‍රශ්න ආවා. ඉන්දියාව පාකිස්තානයේ ගහ ගන්නකොට ප්‍රාර්ථනා කරා ලංකාව වැටේ කියලා. ඊශ්‍රායලයයි ඉරානයේ ගහ ගන්නකොට හිතුවා තෙල් මිල වැඩි වෙලා අනුර දිසානාගේ ආණ්ඩුව වැටේ කියලා. ඊට පස්සේ ට්‍රම්ප් ජනාධිපතිතුමා ටැරිෆ් දැම්මට පස්සේ හිතුවා දැන් වැටේ කියලා. හැම ජනාධිපතිතුරු මේගොල්ලෝ යෝජනා කරා සමහරු ඔක්කොමලා නෙමෙයි මාස 3න් 3ට. හැබැයි ගරු සභාපති අපි ඔප්පු කරලා තිබෙනවා. අපි රිසිලියන්ට්. අපි මේ අවුරුද්ද හරියට කරලා තිබෙනවා. අපිව වටන්න කිසිම දෙයකට බැරිලා තිබෙනවා. දැන් ප්‍රාර්ථනා කරනවා මොකද? මේ ඔක්කොම එක්ස්ටර්නල් ඉෂුස්. අපි ආණ්ඩුවක් වශයෙන් කරපු කිසිම දෙයකින් මෙන්න මේකයි වැරද්ද කියලා කියන්න බෑ. ඔය නිකන් අපේ කෙනෙක් සපතු දාගෙන අතු ගෑවා. අපේ කෙනෙක්ගේ වචනයක් වැරදුනා. ඕවා තමයි අල්ලන්නේ. ඕවා තමයි. නැතු අපි ගත්තු සබ්ස්ටැන්ෂල් අපි ප්‍රධාන වශයෙන් ගත්තු උපාය මාර්ග වැරද්දක්. එකක්වත් කියන්න තාම සමත් වෙලා නැහැ. අපි කරලත් නැහැ වැරද්දක්. එම කරන්නේ. ඒ නිසා දැන් බාහිර සාධක වලින් අපි වැටේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ අපි අවුරුදු 60ක් ඉවසිලිවන්තව මේක දරාගෙන ආපු දේශපාලන ව්‍යාප. ඔබතුමාලා ඔක්කොටම වඩා ගරු මැතිතුමනි අපිට ශක්තිය තිබෙනවා. අපි මිනි කඳු උඩින් මර්ධනයන් තුලින් අපහාස කිරීම තුලින් කොන් කිරීම තුලින් අත්තරගොඩ ගැනීම තුලින් අසාධාරණකම් තුලින් පන්නර ලැබු දේශපාලනයක්. අපි පොඩ්ඩක්වත් කලබල වෙන්න. අපිට මේ හැම එකක් ඇතුළෙම පීනගෙන යන්න ඕන තැන පේනවා. අපිට හැම වෙලාවෙම ශිතිජය පේනවා. ඒ නිසා ඔබතුමාලා මතක තියාගන්න ඔබතුමාලා කලින් පුරෝකතන ඔක්කොම වර්ධුනා වගේ තව සතියක් යනකොට ඔය ඊටාම දුස්සල් මම කියන්නේ විපක්ෂයේ ඇත්තට වැඩ කරන ගරු මන්ත්‍රීතුමාලා ඉන්නවා. අපි සතුටු වෙනවා සමහර උතුරේ නැගහිර මන්ත්‍රීලා ගැන. ඇත්ත මහ පොළොවෙන් ආපු මන්ත්‍රීලා. බොරු හොර කුමාරයෝ නෙමෙයි. නමුත් අපි කනගාටු වෙනවා මෙතරම් නපුරු ප්‍රවේශයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මිනිස්සු වශයෙන් අපි අවසාන වශයෙන් ඉල්ලා සිටින තමයි ඔබතුමාලගේ මූණ දිහා බලලා කතා කරන් තියෙන ඉඩකඩ ඉතුරු කරගන්න. මේ මනුෂ්‍යත්වය ගැන තියෙන අවසානම අදහස නැති කරන්න දෙන්න එපා. ඊටාම දුෂ්ටයි. විශේෂයෙන්ම අපිට ඕනේ අර නිලදානට කියලා දාන තර්ජනේ. මොකක්ද? 7 දෙනෙක් 8 දෙනෙක් කියලා. ඒ නිසා no point of order. ගරු සභාපතිතුමනි මගේ කතාව එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. දැන් මේ තියෙන්නේ මොකද්ද ගරු සභාව? මේ දැන් ණයා තොප්පිය දාගෙන ඒ නිසා ගරු සභාපතිතුමා බාධා කරන්න එපා. එමෙතුමා කතාව අවසන් කරන්න හදන එමෙතුමා බාධා කරන්න එපා. මෙහෙමයි මම කියන්නේ කිසිම කෙනෙක් අපි ඉස්සරහා නිවැරදි වෙන්න ඕනේ නැහැ ගරු සභාපතිතුමනි. ජනතාව ඉස්සරහා නිවැරදි වෙන්න. ඒක තමයි දැන් අභියෝග ඔයගොල්ලන්. ඔයගොල්ලෝ ජනතාව ඉස්සරහා නිවැරදි වෙන්න. ගරු සභාපතිතුමනි ඒ නිසා අපි කියන්න කැමති විපක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීලා ඉන්නවා ඉතා හොඳින් වැඩ කරන අපිත් එක්ක. සභාපතිලා ඉන්නවා කතා කර උදව් ඉල්ලනවා. අපි උදව් කරන ඒගොල්ලන්. උතුරු පළාතේ ගත්තොත් සභාපතිලා වැඩිපුර ඉන්නේ තමිල්නාඩු කච්චි. අපි උදව් කරනවා. බලන්න කතා කර විදිහ ආඩෙක්ලාද මන්ත්‍රීතුමා. අපි උදව් කරනවා. විරුද්ධයටත් උදව් කරනවා. හැබැයි අවම ගෞරවත්වය රැක ගන්න පුළුවන් අයට. ඒ නිසා අපි කියන්න කැමති අපි මේ අභියෝගය ජයග්‍රහණය කරනවා. අපිට ඒ අත්දැකීමත් දරා ගැනීමත් ඒ සූදානමත් ධෛර්යය පමණක් නෙමෙයි පපුව පමණක් නෙමෙයි මොලෙත් තියෙනවා. සහෝදරත්වයේ තියෙනවා. එකමුතුකම තියෙනවා. අද දසදහස් ගණන් මාතර ගාල්ලේ දකුණේ කළුතර කොළඹ මිනිස්සු ගිහිල්ලා Taman නොදන්න මිනිසුන්ට වැඩ කරන මොන දේශපාලන ව්‍යාපාරයක්ද එහෙම කළා තිබෙන්නේ? මොන දේශපාලන ව්‍යාපාරය? අද යාපනයේ මිනිස්සු ගිහිල්ලා මන්නාරවල ශ්‍රමදාන කරනවා. අපි හෙට අනුරාධපුරයෙන් යවනවා මන්නාරවල. ඒ නිසා මම කියන්නේ මේකයි. මේ ලංකාවේ මිනිස්සු මේ අය දිනා ගන්න ඔබතුමා. ආණ්ඩුවක් හදන මේ අය දිනා ගන්න. දිනා ගන්න බෑ ඔය විදියට. මාතෘභූමියට උදව් කරන්න, මිනිස්සුන්ට උදව් කරන්න. ඒ නිසා අපි කියන්න කැමති ඔබතුමාලගේ ඊශ්‍රායල් ඉරානෙන් වැටෙනවා කිව්වා, ඉන්දියන් පාකිස්තානෙන් වැටෙනවා කිව්වා, ට්‍රම්ප්ගේ බදු වලින් වැටෙනවා කිව්වා, 2028 ණයෙන් වැටෙනවා කිව්වා. අපි කියන්න කැමති මේකකින්වත් ලංකාව වැටෙන්න දෙන්නේ නැහැ.
ජනාධිපතිතුමා වගේ අපි ජාතිය මේ රට නැවත ගොඩනගනවා. නැවත ගොඩනගලා දරුවන්ට මීට වඩා හොඳ රටක් අවුරුදු 2ක් යනකොට අපි දායාද කරනවා. ඒ වෙනුවෙන් වැඩ කරන සෑම කෙනාට අපි ඉමහත් පක්ෂ විපක්ෂ කවුරුත් අපි මිනිසුන්ට ගරු කරනවා සභාපති. නමුත් අපි මං ඉල්ලා සිටියේ ඒකයි මොකක්ද? මනුෂ්‍ය ගරුත්වයට අපහාස වෙන විදියට කටයුතු නොකර හිටින එක මම හිතනවා අපි කාටවත් මේ වගේ අමාරු වෙලාවක තියෙන ලොකුම වගකීමක් කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට වැඩිපුරත් එක්ක අවස්ථාව